ප්‍රශ්න ඇති කියලා මට හිතෙනවා. දැන් සුපර් මාකට් එකකට ගැලපෙන ප්‍රොෆෙෂනල් කන්සල්ටේෂන් කෙනෙක් කොහොමද අපි හොයාගන්නේ? ඇත්තටම අපිට ඒක ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ අපිට සපෝට් කරනවද මිස්ටර් රුවන්? මම හැමෝටම කන්සල්ටන්ස්ලා කියලා කියන්න බෑනේ. ඒකේ තියෙනවා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. දැන් උදාහරණයක් ප්‍රොෆෙෂනල් කෙනෙක් හොයාගන්න එකනේ ප්‍රශ්නේ. ප්‍රොෆෙෂනල්ස්ලා වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාව ආධාරන ડોක්ටර්ස්ලා ඉන්නවා. ප්‍රොෆෙෂනල් ડોක්ටර්ස්ලා. හැබැයි කන්සල්ටන්ස්ලා ඉන්නවනේ. කියන්නේ යම්කිසි වෛද්‍ය විද්‍යාවේ යම්කිසි කොටසක් හෝ කොටස් පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබලා ඒ උපරිම විදිහට ඒ සර්විස් එක කරන්න නැත්නම් ඒ patients වල ට්‍රීට් කරන්න ඒ කන්සල්ටන්ට්ස්ලා දක්ෂයි. එතකොට හැමෝටම කන්සල්ටන්ට් කෙනෙක් කියලා කියන්න බෑ. දැන් මෙහෙම ගමුකෝ. අපි සුපර් මාකට් එකක වැඩ කරලා තියෙන්න පුළුවන්. නමුත් සුපර් මාකට් වල overall operations වල කියන්නේ මොකද්ද? purchasing, marketing, category management, supply chain, finance, operations, HR ඔය සෑම සියලු දෙයක්ම අපි අත්හදා බලලා නැත්නම් එහෙම නැත්නම් ඒ ගැන බුද්ධියක් හෝ දැනුමක් නැත්නම් අපිට සුපර් මාකට්ස් කන්සල්ට් කරන්න බෑ. සුපර් මාකට් සාමාන්‍යයෙන් කන්සල්ට් කරනවා කියන්නේ ඩිරෙක්ටර් මට්ටමේ නැත්නම් හයර් මැනේජ්මන්ට් එකේ ඉඳලා අවුරුදු 10ක් 15ක්වත් මම නම් කියන්නේ ආම වශයෙන් අවුරුදු 15ක්වත් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. ඒ සමගම Tamanට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් බේසික් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ, බැචලර්ස්, MBA, PhD එකක් තියෙනවා නම් හුඟක්ම හොඳයි. නමුත් ඔබ දන්නවා PhD එකක් ගන්න සෑහෙන කල් යනවා නේද? හැබැයි එතකොට හැමෝටම මේක කන්සල්ට් කරන්න බෑ. කන්සල්ටන්ට් කියන නම පාවිච්චි කරන්නත් බෑ. දැන් අපේ කම්පැනි එක ගමුකෝ. අපේ කම්පැනි එකේ මයින්න යන පුද්ගලයෝ කන්සල්ටන්ට්ස්ලා නෙමෙයි. රාකවලට අපේ කම්පැනි එකෙන් බාණ්ඩ දාන්න යන පුද්ගලයෝ කන්සල්ටන්ට්ස්ලා නෙමෙයි. අනිවාර්යයෙන්ම. හරි? එතකොට අර අඳින ආකිටෙක්කුත් කන්සල්ටන්ට් නෙමෙයි. එතකොට අපේ කම්පැනි එකේ දක්ෂ කන්සල්ටන්ට්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. අපේ බෝඩ් එකේ 3 දෙනාම ඉන්නේ. එක්කෙනෙක් විදේශ ජාතිකයෙක්, අනිත් දෙදෙනාම ශ්‍රී ලංකන්ස්ලා. මා ඇතුළු. ඒකට අපි යම්කිසි විදියකට සුපර් මාකට්ස් වල ඒ තලයේ වැඩ කළා, ඒ පොසිෂන්ස් දරලා අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් එක අරගෙන වෙනස් වාතාවරණවල බිස්නස් කරලා ඒ බිස්නස් වල අත්දැකීම් ලබාගෙන, මොකද අත්දැකීම් කියන එක මිහිරි දේවලුත් තියෙනවා, කටුක දේවලුත් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් කොහොමද මේ தත්ත්වයට මුහුණ දෙන්නේ කියන එක ඒ කන්සල්ටන්ට් දන්නේ නැත්නම් අපි තුමු දැන් කවුරු හරි ගිහලා සුපර් මාකට් එකට කන්සල්ටන්ට් කෙනෙක් කියලා කියනවා කියලා. එහෙමනම් ඒ සුපර් මාකට් එක කරන්න යන කට්ටිය අහන්න ඕනේ ඔබ මොනවද දන්නේ සුපිරිවෙලන්ස් ගැන? මොනවද ඔබට තියෙන ක්වොලිෆිකේෂන්ස්? ඔබට අවුරුදු කීයක් මේ බිස්නස් එකේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවද? එහෙම නැත්නම් ඕවරෝල් බිස්නස් මැනේජ්මන්ට් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න බෑ. අනිවාර්යයෙන්. හරි? එතකොට හැබැයි දක්ෂ එක ඒරියාස් තියෙන්න පුළුවන්. සීරියස් වැඩක්. එතකොට සීරියස් වැඩක් කරගන්න ඕනේ ඒ දැනුම තියෙන, ඒ බුද්ධිය තියෙන පිරිසකගේ. ඉතින් මොකද්ද මේකට කියන්නේ? උපදේශන සේවා කියලානේ කියන්නේ. උපදේශන සේවා දෙන්න නම් ඒ දෙන පුද්ගලයන් හෝ පුද්ගලයා ගැන සතුව වෘත්තිමය සුදුසුකම් තියෙන්නත් ඕනි, අත්දැකීම් බහුල වෙන්නත් ඕනි. නැත්නම් තව කෙනෙක්ව කන්සල්ට් කරන්න බෑනේ. 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 රයිට්.